මොකක්ද අයිලන්ඩ් එකේ නම? ටික්ටොක් අයිලන්ඩ්. මං ඒ පොඩි බොරුවක් කරේ පොඩි රඟපෑමක්. අපිට බස් එකට නැගලා ගෙදර තමයි යන්න තියෙන්නේ හොටෙල් එකට. ගෙදර යන්න ඔය. වාරෙම්ම දවසකට සැරයක් ඒ වගේ පොඩි තරහයමක් යනවා. අද අපේ වියට්නාම් ගමනේ දෙවැනි දවස. අද අපි හනෝයි වල මොකද කරන්නේ කියලා බලන්න. ටිකටම වීඩියෝ එකත් එක්ක එකතලා ඉන්න. නිදිමතනේ. පැය 5ක් වගේ නේ නිදාගත්තේ. මාර ලස්සනයි සෙක්සි කොල්ලෙක් නේ. හරියට. දැන් වෙලාව 6:53යි කියන 7යි. අපේ ටැක්සි එක ගන්නේ කීයද? ටැක්සි එනවා තව විනාඩි 6කින් මොකද? ඔව් විනාඩි 6කින් ටැක්සි එක එනවා. ඉතින් අපි යනවාද ක්‍රූස් එකට. පාර මාරු වෙන්න අමාරුයි. මේ බයික් යන්න යනවා ඇඟුඩි. ඒ කියන්නේ මේ කලර් ලයිට් නෑ මොනවත් නෑ. අනික බයික් වැඩි පාරේ. අපේ ටැක්සි එක ඇවිත් තියෙන්නේ හර්ෂිත කලිම ගිහින්. ටැක්සි ආවා අපි යමු. කිට්ටුව තියෙන ඔපරා හවුස් කියලා එකක්. එතෙන්ට යන්න. ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා ඉන්නකොට 7:00 එනවා ක්‍රූස් එකේ යයි අපි එක්කයි යන්නේ. ඊට පස්සේ එතන බස් එකේ යන්න කියලා අපරා. කොච්චර ලෑන්ඩ් දිනන බස් එකේ? පැයක විතර දුන්නා. අය බස් එක විනාඩි 30ක සර්විස් ඒරියා එකක් තමයි විනාඩි. ඔපෙරා හවුස් එක ගාවට ඇවිත් තියෙන්නේ. අපි එක්කන් යන්න 7:40 වෙද්දි මෙතෙන්ට බස් එක යනවා. එතන තියෙන විශේෂම දේ මොකක්ද? නෑ. ඉන්දියන් කට්ටිය ඉන්නවා ගොඩක්. ඕ නමත් ඉන්දියන් කට්ටිය ඉන්නවා. හොඳයි පාළු නෑ මේගොල්ලොත් එක්ක යන්න පුළුවන් අපිට. පුරුදු වෙච්ච වචන මොනවද කියන්නේ? වෝටරේ පත්තාවඩේ දෙයි පත්තාවඩේ බොලිවුඩ් පුප්පා සින්චාව් අවඩේ ඉන්නේ මේක ලස්සනට පේන්න ඕනවා දැන් මේ මොකටද මේක අන්න මගේ යාළුවා ආවා හායි හායි let's go අපිව ගන්න ආවා එයා හරි හොඳ කෙනෙක් මේ තමයි අපේ බස් එක ළමයි අපිට හම්බුන පොඩි ඉන්ටර්වල් එකක් විනාඩි 30ක අපි යමු ඉන්ටර්වල් එකට අපි මොකද්ද කරන්නේ කියලා බලන්න. ඉතින් අපිට දීපු බ්‍රේක් ටයිම් එකේ මෙයාලා අපිව විශේෂ දැනකට එක්කගෙන ගියා වියට්නාම් වල තියෙන. ඉතින් මෙතන තිබුණ සේරම දේවල් තිබුණේ මේගොල්ලන්ගේ හෑන්ඩ් මේඩ් දේවල්. ඉතින් ඔයාලට කියන්න ඕනේ වියට්නාමේ තියෙන විශේෂම කර්මාන්තයක් තමයි මේ උණ කර්මාන්තයයි තව මේ පණුවන්ගේ කෝෂ වලින් හදලා ගන්න නූල් කර්මාන්තයයි. ඉතින් මේ නූල් වලින් මේගොල්ලෝ හදන්නේ සිල්ක් රෙදි. මම ඔයාලට කෙටියෙන් කියන්නම් මේක කොහොමද වෙන්නේ කියලා. මුලින්ම මේගොල්ලෝ මල්බෙරි ගස් වගා කරනවා. මේ මල්බෙරි ගස් වල තියෙන කොළ කන්න මේගොල්ලෝ පණුව වර්ගයක් දානවා එකට. ඉතින් දින 25ක් 30ක් ඇතුළත මෙන්න මේ පණුව මේවයි කෝෂ හදනවා. ඉතින් ඊට පස්සේ යාලයේ පණුව ඉගිලිලා යන්න කලින් කෝෂ එකතු කරලා උණු වතුරේ දාලා තම්බනවා ඒවා. මේ තම්බපු කෝෂ මෙන්න මේ වගේ මැෂින් පාවිච්චි කරලා ඒගොල්ලෝ නූල් විදියට ගන්න එක තමයි කරන්නේ මේකෙන්. ඉතින් යාලගේ රටේ හදන ගොඩක් සිල්ක් ඇඳුම් වර්ග හදන්නේ මෙන්න මේ පණු කෝෂ වලින් ගන්න නූල් වලින් තමයි. Say that. Okay, family, do you know about the bamboo fiber before? How about someone with bamboo fibers and no fiber? Bamboo fiber super soft, bamboo fiber super soft. And we also have the
bathroom made from the fire. Like a shower, after shower, you wear like this, and have some water in your body. You can wear like this for sleeping, after swimming, or for the beach. It's so convenient. Do cooking home, cooking. ඉතින් මේගොල්ලෝ අප තව දෙනකට එකගෙන ගිහින් අපිට කියලා දුන්නා උණ වලින් හදන රෙදි වල තියෙන qualities. ඉතින් මේ වැඩේ ගොඩක් හොඳ වැඩක් මේගොල්ලන්ට සංචාරක කර්මාන්තය දියුණු කරගන්න මේ රටේ. අපි හිතේ මුලින්ම මෙතෙන්ට එද්දි මෙතන මේ සර්විස් ඒරියා සර්විස් ඒරියා එකක් කියලා. එහෙම නෙමෙයි මෙතන මේගොල්ලන්ගේ එක ප්‍රොඩක්ට් ප්‍රොමෝට් කරන ගණන් මොනවා වගේ හදන එකකින් මේ ගන්නේ මෝල් වලින් මේගොල්ලෝ හදනවා රෙදි හදනවා ඊට පස්සේ බ්ලැන්කට් ඔය ගොඩක් දෙනවා. ඊට පස්සේ උණ බට වලින් මේ තව හදනවා මේගොල්ලෝ රෙදි අන්ඩර්වෙයර්ස් ඒ ඔක්කොමනේ. හැමදේම මාර සොෆ්ට්. මේ කොටන් වලට වැඩිය මාර හොඳයි. මේ අපිට ප්‍රොඩක්ට් අල්ලලා පෙන්නුවා. ඉතින් ෂෝරූම් එකකුත් තියෙනවා ඕන දෙයක් ගන්න පුළුවන්. මේ අර පස්සේ හදනවා. උණුයිනේ. මාරම රසයි. බ්ලෙරි අපි ගත්තා බැම්බූ චාකෝල් ටූත් පේස්ට් එක. ඉතින් ඒකෙන් පස්සේ අපි ගියේ ක්‍රූස් එකට. ඉතින් අපි මේ ක්‍රූස් ටුවර් එක ජපානයේදීම බුක් කරලා තමයි ආවේ Klook කියන ඇප් එකෙන්. ඉතින් අපි මේක බුක් කරාදී අපි දෙන්නටම ජපාන් yen වලින් yen 12000ක් වගේ කොස්ට් එකක් තමයි ගියේ මේකට. ඉතින් අපිට මෙයාලා මේකට එද්දිම මෙයාලගේ වෙල්කම් ඩ්‍රින්ක් එක දීලා හරි ආදරෙන් තමයි මේකට පිළිගත්තේ. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ අපිව ගයිඩ් කරා කොහොමද මේ ගමන වෙන්නේ කියලා. ඉතින් අපේ පළවෙනි අත්දැකීම නිසා අපි මාර ආසාවෙන් හිටියේ මොකද වෙන්නේ ඉස්සරහට කියලා. ඔය අපි ඉන්නේ දැන් සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. ඉතින් සෙකන්ඩ් ෆ්ලෝර් එකේ පිටිපස්සට තියෙන ලස්සන පූල් එක. මේ උඩ සීතල නෑනේ. ඇතුළ සීතල. AC දාපු හින්දා. මොකද්ද කියන්න තියෙන්නේ? සීතලයි බඩගිනි. මාරුනේ. මේක යන්නේ කීයේ? මේ කට්ටිය දැන් අපිට ඉස්සෙල්ලා අතන බුෆේ එක ඕපන් කරනවා. ඒක ඉවර වෙලා මේ කට්ටිය යයි. බෑග් එක ගැන කල්පනා කරන්න ඕනේ නෑනේ දැන්. ඊළඟට තිබුණේ මේගොල්ලන්ගේ බුෆේ එක ඕපන් කරන ටයිම් එක. ඉතින් මේ බුෆේ එක විශේෂයි. මොකද කියනවා නම් මේකේ වියට්නාම් ට්‍රැඩිෂනල් කෑම වගේම ජැපනීස් කෑම වගේම ඉතාලියන් කෑම වගේ ගොඩක් දේවල් තිබුණා. ඉතින් හරිම ලස්සනට පිළිවෙලට මේ හැම දෙයක්ම ඇරේන්ජ් කරලා තමයි මේගොල්ලෝ තිබුණේ. ඉතින් වියට්නාම් වගේ යනවා නම් මම රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන්ම ගිහින් බලන්න ඕනේ මෙන්න මේ ක්‍රූස් ටුවර් එක. ඉතින් අපි ඊළඟට ගියේ යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් එකක් කියලා නම් කරපු හලොං බේ වලට. ඉතින් මේකේ ඔක්කොම දූපත් 1600ක් තියෙනවා. වියට්නාමේ හනොයි වල ඉඳලා කිලෝමීටර් 170ක දුරින් තමයි මේ හලොං බේ තියෙන්නේ. මෙච්චර ලස්සනට බලන්න බෑනේ ස්පීඩ් බෝට් එකේ. ඊළඟට අපි ගියේ හලොං බේ වල විශේෂම තැනකට. මෙතනට කියන්නේ සන්සොට් කේව් කියලා. ඉතින් මේ සන්සොට් කේව් එකට යන්න අපිට මුහුදු මට්ටමේ ඉඳලා අඩි 100ක් වගේ නගින්න වුණා. මොකද්ද පඩිපෙළ ගැන කියන්නද කියලා? ගොඩක් නගින්න තියෙන්නේ. තව පඩිපෙළ 100ක් විතරද? මිනිස්සු වෙන මේ වගේ නගින්න දෙයි කියලා. මහන්සිද? මට බෑ. ඉතින් අපිට සන්සොට් කේව් එකේ ටිකක් උඩට ගියාම view එක පේන්නේ මෙන්න මේ විදියට. ඉතින් ඊළඟට අපි සන්සොට් කේව් එකේ ඇතුළට තමයි ගියේ. ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ වියට්නාමය කියන්නේ කාලයක් ප්‍රංශයට යටත් වෙලා තිබුණ රටක්. ඉතින් ඒ කාලේ තමයි ප්‍රංශය හොයාගෙන තියෙන්නේ මෙන්න මේ සන්සොට් ආච් එක.
ඉතින් මේකට සන්සොට් ආච් කියලා නම ලැබිලා තියෙන්නේ. මේක ඇතුළට ගියාම මේකේ තියෙන විශාලත්වය ගැන හිතා ගන්න බැරුව සර්ප්‍රයිස් වෙනවා කියන තේරුමෙන් තමයි සන්සොට් කියලා වචනය හැදිලා තියෙන්නේ. ඉතින් අපිව ක්‍රූස් එකේ එක්කන් ගියපු කට්ටිය මේ ගැන ගොඩක් විස්තර අපිට කියලා දුන්නා. ඉතින් මෙයාලා කිව්වේ නම් මේ ගුහාවේ මෙන්න මේ ගල් දිහා හොඳට බැලුවොත් මිනිස් මූණු ඒ වගේම සත්තුන්ගේ හැඩතල වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ ට්‍රිප් එකේදී ගොඩක් යාළුවෝ හම්බුණා. yes Arigato gozaimashita. arigatou gozaimashita. I know how to whistle you myself. මේ ගල් ගුහාව තමයි මේ හාලෝන් බේ එකේ තියෙන ලොකුම ගල් ගුහාව. කරවල ගුහාවේ මොකද්ද කරන්නේ ඉක්මනට යන්න. ලිස්සයි යන් පරිසමයන්. නියොංගෝ දෙකිමස්ස. මේ පරිස්සමේ යන්න ඔළුව වදින ගල් වල ලංකාවේ තියෙන මීට වඩා ගල් ගුහා. ඉතින් අපි ඒ ලස්සන ගුහාවත් බලලා ඊළඟට අපි ආයෙම යන්න හදන්නේ ක්‍රූස් එකට. ඉතින් අපිට ආවා වගේම ලොකු දුරක පඩිපෙළක් ආයෙමත් බහින්න වුණා. හැබැයි ආපු තරම් අමාරුනේ නැහැ. ඉක්මනින් යන්න පුළුවන් වුණා ක්‍රූස් එකට. ඉතින් යන අතරමඟදී ගොඩක් ලස්සන තැන් ටිකක් අපිට හම්බුණා. ඉතින් අපි ඒ තැන්වල ෆොටෝස් වීඩියෝස් අරගෙන හරීම නිදහසේ ගියා ආපහු. කොහෙද යන්නේ ආපහු? දැන් මේක බල්ල ඉවරයි අපි යනවා ආපහු ක්‍රූස් එකට. අපි ගියේ ඔන්න ඔකට තමයි. මේ අපිත් එක්ක ඕකේ හිමිහිට ලතා වගේ තමයි එන්නේ කොහෙ ගියත් නේද? අපේ ක්‍රූස් එක කොහෙද තියෙන්නේ? පෙන්වන්න පුළුවන් නේද? ඉතින් මේ ක්‍රූස් එකේ සර්විස් එක ගැන කිව්වොත් මාර හොඳ සර්විස් එකක් තිබුණා ක්‍රූස් එකේ. අපි ගමන පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඉවර වෙනකම්ම ඉතින් ඒගොල්ලෝ හැමදේම ටයිම් ප්ලෑන් කරලා හරිම ලස්සනට පිළිවෙලට මේ වැඩේ කරා. ස්පීඩ් බෝට් නැහැ සීසික් හැදෙනවා. ඒක නිසා මට යන්න වෙන්නේ නැහැ. ඔයාලට යන්න ඕනේද? මට යන්න ඕනේ නැහැ. අපෝ ඕනේ නැහැ. මං කැමති නැහැ. සීසික් හැදෙනවා ඔයාලට. අපි යන් කයාකින්. කොහෙද? බැම්බු කයාකින්. බැම්බු. ඉතින් ඊළඟට අපිව මේගොල්ලෝ එක්කගෙන ගියේ කයාකින් වලට. ඉතින් මෙතන බැම්බු බෝට් කයාකින් ඊට පස්සේ ස්පීඩ් බෝට් වගේ දේවල් ඔප්ෂන් තිබ්බ අපිට තෝරගන්න ඕන එකක්. ඉතින් අපි කලින් ගිහින් නැති නිසා තෝරගත්තේ බැම්බු බෝට් කයාකින්. පළවෙනි වතාවට කරන්නේ බැම්බෝ බෝට්. මට බයයි මම දන්නේ අරක පදින්න. එල්ල ගත්තොත් ඉවරයි මොන්නේ නෑ මේ කට්ටිය එකයි යනවා. එහෙම අවුලක් නෑ. අපිට යන්න තියෙන්නේ මේක. ඉතින් අපි මුලදී පොඩ්ඩක් බය වෙලා හිටියේ. අපි හිතුවේ අපිට පොඩි බෝට් වලත් යන්න දේවි කියලා. ඉතින් අපිට පොඩි බෝට් පොඩ්ඩක් යන්න අමාරුයි. දන්නේ නැහැ ඒක පදින්න. ඉතින් කොහොම හරි අපිට ඒක යන්න ඕනේ නැහැ. ඉතින් මේ පොඩි බෝට් පදින්න බැරි කට්ටියව මේ බෝට් එකේ රවුන්ඩ් එකක් අරන් ගිහලා අපහු එකගෙන ආවා. මේ ජැකට් එක මාර ගැත. ඇයි? මේ මුන් පල්ලිහාටම ඇවිල්ලා ඉන්නවා ඈ. අර චූටි පැටවු ඉන්නවා.
වඳුරු පැටව. අන්න පනිනෝ. අම්මට අන්න චූටි පැටියෙක් ඉන්නවන්න අතන. මෙන්න. මේ මෙතන ඉන්නේ. අන්නේ පව්. අන්න. මේ ඉන්න මෙයා. අර ඉන්නේ. අන්නේ පව්නේ. යාළුවා ටික. Monkey Island. රෝස පාට පස්සක් තියෙන්නේ යාර. හරියට කෙලින් පවුලේ අත් එක්ක එන්න ඕනේ කෑග ගහයන්. Please stand up and follow me. Who don't want to go can stay on the cruise. Những ai không muốn tham gia. අපි දැන් යන්නේ මාරම ලස්සන අයිලන්ඩ් එකකට. ඔව්. මොකද අයිලන්ඩ් එකේ නම TikTok Island. බොරු TikTok Island නෙවෙයි. මොකද TikTok Island. TikTok Island. හරි අපි දැන් ඇවිත් ඉන්නේ TikTok Island. ඉතින් අපිට එන්න කිව්වා 4:05 වෙද්දී ආයේ cruise එකට එන්න කිව්වා. එන්න කිව්වා. ඉතින් අපි අර පැත්තට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා TikTok Island එකේ. මේ කට්ටිය මොකද මේ කරන ක්‍රීඩාව? දන්නේ. නෑ කො මම කියන්නේ මොකක් හරි ඈ එහෙනම් ගන්න මුලින්ද අපිට තව විනාඩි 5යි තියෙන්නේ අපි යන්න යනවා තෙන්ට යන්න නැද්ද යන්න හිතෙන්නේ නෑනේ යන්න නැත්තම් යයි අරක දාලා දැම්ම යන්ද මෙතන දැන් හිටියා ඇති බීච් එක විතරයි තියෙන වෙන මොකුත් නැහැ ළමයි මෙතන ඔන්න එහෙනම් TikTok Island එකත් ඉවරයි දැන් එහෙමම ගිහිල්ලා අපිට බස් එකට නැගලා ගෙදර තමයි යන්න තියෙන්නේ හොටෙල් එකට ගෙදර යන්න ඔයා. ඇයි? ඔයා ගෙදර යන්න බස් එකේ මට ඇත්තටම හොඳටම මහන්සි. ෂයානිට හොඳටම තරහා ගිහිල්ලා තියෙන්නේ. මාව කවුද අල්ලගන්නේ කියලා බලන්න. මාව කවුද අල්ලගන්නේ කියලා බලන්න තමයි වැටෙන්න හැදුවේ. මේ මට බයිනවද? මේ අයිලන්ඩ් එකෙන් පස්සේ අපේ ගමන ඉවරද? ඊළඟට අපි ගමන ඉවරයි. ඊළඟට ආපහු බස් එකට ගිහිල්ලා හනොයි වලට යනවා. මේ ටිප්ටොප් අයිලන්ඩ් මේකේ තියෙන බීච් එක විතරයි ළමයි. උඩ තියෙනවා කන්දක් වගේ යන්න කම්මැලි කලිනුත් කන්දක් නැගපු නිසා. ඉතින් බීච් එක තියෙන්නේ ඕනනම් නාන්න පුළුවන්. හර්ෂිත වොලිබෝල් ගහලා ඉන්නේ. අවුරුදු 4කින් සෙල්ලම් කරා මාර මාසයි. Hi. Your name? You China? වැටෙනවා ඉතින් මිනිස්සු නාම ලිස්සල වැටෙනවා ඈ පැය දෙකයි. ඉතින් ඉවරයි වැඩේ. වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න, subscribe කරන්න channel එක. එහෙනම් යනවා bye. මට තරහක් ඉන්නේ.
නෙට් ඕෆ් කරලා දැන් නිදා ගන්න හදන්නේ. දැන් අපි බස් එකට නැගලා ඉන්නේ. අපි යනවා දැන් හොටෙල් එකට පැය 2ක් වගේ යනවා කාලේ.